ඉන්න කෙනෙක් ලෑස්තිලා හිටියේ. හරිද මම පොඩි බඩක් හම්බුණා. මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරනවා කියලා. මේ දාගෙන. ජිම් එකට යන්න. ඒක ඇර පොඩි ලිප්ටින් එකක්. මට අපිට ආවද ස්ටොක් එකක්. ස්ටොක් ආවා. ඔබ ගොඩාක් ආස කරන මම ඇත්තටම ස්ටින් කැම්පුත් කරලා නැහැ. මොකද ජිම් එකට යන්නේ. ජිම් එකට ගිහිල්ලා අනිවාර්යෙන් ආයෙත් ඉඳලා වොෂ් කරන්නට. ඒක සන්ස්ක්‍රීන් එක විතරක් දාගෙන යනවා. සන්ස්ක්‍රීන් එක විතරක් ගාගෙන යනවා. මොකද ජිම් එකට ගිහිල්ලා වර්ක්අවුට් කරලා ආලා ආයි අපි යංග හොදන්න එපායි. ඒක නිසා ඔයාලා මතකද මම ඔයාලට කිව්වා මගේ සෙටාෆිල් මේ බ්‍රයිට් රේඩියන්ස් ක්‍රීම් එක ඉවර වෙන්න ළඟයි. ඒක මම මේ චූට්ටක් තියෙනවා. ඒ චුට්ට තියාගෙන චුට්ට ගගා හිටියා. මේ මොකද මම තව එකක් අලුතෙන් ගන්න ඕනේ. ඒ වුණාට මට වෙන් කරලා තියෙන සලාකේ හැම සතියෙම ඉවර කරගන්න. කොහොම හරි අද අපිට ස්ටොක්ස් ආවා. ස්ටොක්ස් ආවම මට බලන්න මොකක්ද මේ ඇත්තටම මේ මගේ ප්‍රොඩක්ට්ස් සම්බන්ධයෙන් ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන දේවල් ඒ සම්බන්ධයෙන් මම නෙමෙයි කරන්නේ. ඉතින් හස්බන්ඩ් තමයි ඇත්තටම මගේ දැන් බිස්නස් එකේ ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන ඒවා එඩිෂන්ස් ගන්න එයා. අද ආවා මේ සෙටාෆිල් වෙනවාද සෙටාෆිල් ස්ටොක් එක. ඒකේ යා මට දුන්නා මෙන්න මේක. මේකයි බ්‍රයිට් රේඩියන්ස් එකේ මේකයි මට මේ පාර බෝනස් තව එකක් හම්බුණා. මේක ඇත්තටම මට ජයග්‍රහණයක් වගේ නිකන් මොකක්ද දන්නවද? ඇත්තටම දැන් මං ගාව දැනට මම බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන උගල දන්නවා. වැස්ලින් එක මම පෙන්නන්න යූස් කරනවා. ඔන්න ඇත්තටම ඔන්න යූස් කරන එක නෙමෙයි තියෙන්නේ. හරිද? ඉතින් මට මේක ඕන වෙලා දෙන්න නැහැ. ඉතින් යා කිව්වා නෑ කමනවා මේකත් යූස් කරලා බලන්න කියලා. දැන් මේක දැන් කොහොමද රූටින් එකට දාගන්නේ කොතනද කියන එක බලන්න ඕනේ. හොඳම විදිහ මොකක්ද කියලා මම පොඩක් හොයලා බලලා තමයි තීරණය කරන්නේ. මේක ගොඩක් දුරට මට හිතෙනවා නයිට් එකට යූස් කරන්න හොඳයි කියලා රෑට යූස් කරන්න. දැන් මේක ගොඩක් වෙලාට ඩේ එකටනේ තියෙන්නේ. එහෙම වුණොත් මේක මම නයිට් ටයිම් එකට යූස් කරන්න තියාගන්නවා. තාම ඕපන් කරලත් නැහැ. දැන් ඕපන් කරන්නේ නැහැ. සුවඳවත් මම දන්නේ නැහැ කොහොමද කියලා. ඒක මම මාර එක්සයිටඩ් මේ කරනවා. ආයි කියලා වැඩක් නැහැ ළමයි. මේක මාරම හොඳයි. ඔයාලා කැමති නම් අරගෙන බලන්න. ඇත්තටම මේ හරිම වර්ත් ප්‍රොඩක්ට් එකක්. ඒකේ වගේ කලින් එක. මම පෙන්නනවා ඔයාලට කලින් ටැබ් එකේ මේ ඉවර වෙන්න තියෙන්නේ නැහැ නේ. ඉවර වෙන්න ළඟයි. ඒ වුණාට මේ හරි සතුටුයි. හරි දැන් මේක හම්බුණා. මේක මම ඕපන් කරලා ටන්ටමඩකට ගාලා ඕපන් කරලා පාවිච්චි කරන වීඩියෝ එකක් වෙනම අරගෙන එන්නම්. ඒක නම් හොඳයි. මට මාරම වෙනසක් මේකෙන් තේරුණා. මාර ලොකු වෙනසක් තේරුණා. මොකද මේක මම පාවිච්චි කරන ප්‍රමාණය සහ ෆ්‍රීකවන්සි එක අඩු කරාම ඔයගොල්ලෝ මගේ බලන්න මේ මොකද්ද සප්ලිමන්ට්ස් ගැන මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක කරන දවස් වෙනකොට මම මේක හොඳටම පාවිච්චි කර හිටපු කාලයක්. මගේ ස්කින් එකේ මාර වෙනසක් මම දැක්කා ඒ කාලේ. මේ ඊට පස්සේ මම ඇත්තටම පාවිච්චි කරන එක අඩු කරා. මොකද මේක ඉවර වෙන්න ළඟ හින්දා. මං ගාව ප්‍රොඩක්ට්ස් තිබ්බට එහෙම මට ගන්න බැහැනේ. කොහොම හරි තව මෙන්න මේ ප්‍රොඩක්ට්ස් අපි එකතු කරලා තියෙන්නේ මම මේව පෙන්නලා නැහැ. මොකද මේවා මේ මාකටිං සහ වීඩියෝස් කරන්න අත්‍යවශ්‍ය ප්‍රොඩක්ට්ස් නෙවෙයි. ඒ නිසා මම ඉතින් කරන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. මේ මුළු රේන්ජ් එකම අපේ ගාව තියෙනවා. මේ තියෙන බ්‍රයිට් රේඩියන්ස් එකේ ක්ලෙන්ස් එක සහ මේ තියෙන සෙටාෆිල් එකේ රිෆ්‍රෙෂ් ටෝන් එක. ටෝන් එකයි ක්ලෙන්ස් එකයි නයිට් ක්‍රීම් එක ඩේ ක්‍රීම් එක සහ බොඩි ලෝෂන් එක මේ ටික ඔක්කොම එනවා. මම පර්සනලි දැන් මම පාවිච්චි කරේ මේක. මම දැන් මේකත් මගේ රොටින් එකට දානවා. බලමු ඉස්සරහට මට හිතුණා මම අනිත් එකත් එකතු කරගන්න. හැබැයි මේ මාසෙ එකතු වෙන්නේ නැහැ. පස්සේ හස්බන්ඩ් හිතුණා එයා මට දුන්නා මම පාවිච්චි කරනවා. හරි එහෙනම් මම ගිහිල්ලා එන්නම්. හරි ප්‍රොඩක්ට් එකක් ගන්න ඕනේ නම් ගන්න ආසයි නම් අනිවාර්යෙන්ම ඔන්න මගේ පේජ් එකට ඇවිල්ලා මැසේජ් එකක්